ඔහුට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් වේ යුතුයි. ලකුණු 6යි. දුනිත් වෙල්ලාලගේ ලොං ඔෆ් ක්‍රීඩකයාගේ හිස්කට ඉහළින් දාර්ශනීය ලොෆ්ටඩ් ඔෆ් ඩ්‍රයිව් පහරකින් ලකුණු 6ක්. ඒ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ 250 වාර්තා වෙනවා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ. අලංකාරයි. අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතකදී ලබාගත් ලකුණු 6ක් කියන්න පුළුවන්. ලකුණු පූර්ව ලකුණු 250 කඩයිම ඉක්මවා යන 86 පාරක්. සුපිරි ගණයේ 6 පාරක්. එක්ස්ට්‍රා කවර් කලාපයෙන් පන්දුව 4 සීමා වෙත ප්‍රබල උත්සාහය පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. ලකුණු 4යි. දුනිත් වෙල්ලාලගේ තමාගේ යුතුයකම වගකීම ඉතාමත් හොඳින් ඉටු කරනවා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අලංකාර ලකුණු 4ක්. 4 සීමා වෙත මේ යවුන් ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ විශේෂී පන්දු යවන්නේ කොහොමද බලන්න ඔහුට එල්ල කරන පහර ඔහු පාද චලනය වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා, පතිතය වෙනස් කරනවා ඔහුගේ හැසිරීම තුළින්. ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. මොහු කුරාගේ ක්‍රීඩකෙක් ලෙස ක්‍රීඩා කරන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ අපි බලමු පන්දුව ගුවනේ වරක් පතිත වී පන්දුව 4 සීමා වෙත කුසල් මෙන්ඩිස් ශතකය අත්කලා මේ යෝන් ක්‍රීඩකයාගේ පිටිකරණය නරඹනවා. පන්දු යවන අන්තයේ සිට අනර්ග පිටිකරණයක්, විශිෂ්ට පිටිකරණයක් දුනිත් වෙල්ලාලගේ පන්දු 11කින් ලකුණු 23ක්. අවසන් පන්දු ඕවරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිය හැකි වින්දනය මනවින් පෙන්වම් කරන ඉනිමක්. ඉතාමත් හොඳ පාරක්, ඉතාමත් හොඳ පුල් පාරක්. ඕවර්ටන් කේන්තියන් වේගයෙන් පන්දු යවන්නේ නමුත් ඉතාමත් විශේෂී පහරකින් වෙල්ලාලගේ ලකුණු 4ක් ලබා ගන්න. නායකයෙක්ගෙන් අහනවා මං යොමු කළ යුතු පන්දුව කුමක්ද? දැන් නායකයාගේ උපදෙස් ලැබෙනවා මේ ක්‍රීඩකයාට යවුන්